කලින් වීඩියෝ එකේදී ඔයාලට ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය ගැන කතා කරා. ඒ වගේම සාමාන්‍ය භාණ්ඩයක ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාකය බලපාන ආකාරය ගැනත් කතා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් කියන්නේ මොකක්ද? ඉල්ලුම් නීතිය කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීම තමයි ඉල්ලුම් නීතිය කියලා අපි හඳුන්වන්නේ. ඉල්ලුම් නීතියේදී සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. හැබැයි එහෙම වෙන්නේ නැතුව සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධතාවයක් ගොඩනගෙනව නම් එහෙම නැත්නම් ධන සම්බන්ධතාවයක් ගොඩනගෙනව නම් එවැනි භාණ්ඩ අපි හඳුන්වනවා ඉල්ලුම් නීතිය කඩ කරන ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා කියලා. ගිෆන් භාණ්ඩ කියන්නේ එවැනි භාණ්ඩයක්. ගිෆන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකයේ දුබල ඍණාගයක් ගැන සාමාන්‍ය සුලභ පොඩි වශයෙන් කුඩා වශයෙන් ඍණාගයක් ගන්නා සහ ආදායම් ප්‍රතිවිපාකය ප්‍රබලව විශාල වශයෙන් ඍණාගයක් ගන්නා භාණ්ඩ තමයි අපි ගිෆන් භාණ්ඩ කියන්නේ. ගිෆන් භාණ්ඩයක මිල පහළ යන විට ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. ඒ වගේම මිල වැඩි වෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ධන අනුලෝම සම්බන්ධතාවය. එතකොට ඒක ඉල්ලුම් නීතියට පටහැනි ඉල්ලුම් නීතියට අනුකූල නම් සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ඕන ප්‍රතිලෝම සම්බන්ධය. හැබැයි ගිෆන් භාණ්ඩවල තියෙන එකේ අනිත් පැත්ත අනුලෝම සම්බන්ධය. ඒ නිසා තමයි අපි මේ ගිෆන් භාණ්ඩ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් කියලා හඳුනගන්නේ. ඒ වගේම ගිෆන් භාණ්ඩයක මිල ප්‍රතිවිපාකයක් ධන වෙනවා. ඇයි ආදේශන ප්‍රතිවිපාකයක් ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් ඍණ ඒකේ සමස්ත ප්‍රතිවිපාකය ධන වෙනවා. මොකද ඍණයි ධනවන නිසා. ප්‍රදර්ශනාත්මක භාණ්ඩත් ඒ වගේම ගෙවන මිල තුලින් ගුණාත්මක බව නිරූපණය කරන භාණ්ඩවලත් තියෙන එවැනි සම්බන්ධයක්. ඒ කියන්නේ සලකා මිල වැඩි වන විට එහි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වන විට එහි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට තමයි ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා බිහි වෙන්නේ. ඔයාලගේ එක්සෑම් එකට ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා මොනවද කියලා ඇහුවොත් ඔයාලා ලියන්න ඕන ගිෆන් භාණ්ඩ, ප්‍රදර්ශනාත්මක භාණ්ඩ, ගෙවන මිල තුලින් ගුණාත්මක බව නිරූපණය කරන භාණ්ඩ ගැන. ඒ වගේම ඒක විස්තරාත්මකව ලියන්න කිව්වොත් ගිෆන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න. ඒ වගේම කිල්ලුම් නීතියට පටහැනි වෙන්නේ කොහොමද කියලා හඳුන්වන්න. කොහොමද පටහැනි වෙන්නේ? ඒ කියන්නේ ගිෆන් භාණ්ඩවල තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නෙවෙයි. සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ධන සම්බන්ධයක්. ඒ නිසා එවැනි භාණ්ඩ අපි හඳුන ගන්නවා ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩ කියලා. ඒ වගේ විස්තරාත්මකව ලියන්න ලකුණු ප්‍රමාණය අනුව ඔයාලගෙන් විස්තර කරලා ලියන්න දුන්නොත් ඔයාලා ඒ විදියට ලියන්න. මේවැනි භාණ්ඩවල මොකක්ද ඉල්ලුම් වක්‍රයට වෙලා තියෙන්නේ? දැන් අපි මෙච්චර වෙලාවක් ඉගෙන ගත්තේ ඉල්ලුම් වක්‍රේ ඍණ බෑවුමක් ගන්නවා කියලානේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කියලානේ අපි ඉල්ලුම් වක්‍රය ඉගෙන ගත්තේ. මෙන්න මේ වගේ පහළට බෑවුම් වෙනවා කියලා. හැබැයි දැන් මොකද්ද ඔය වෙලා තියෙන ඉල්ලුම් වක්‍රය? මේ ඉල්ලුම් වක්‍රයට මොකද වෙලා තියෙන්නේ? ඉහළට තමයි මේ බෑවුම් වෙලා තියෙන්නේ. මේ විදිහේ ඉහළට තමයි බෑවුම් වෙලා තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? මෙන්න මේ විදිහට ඉහළට යන්න හේතුව මොකද්ද? මේ විදිහට ඉහළට ගමන් කරන්න හේතුව මොකද්ද? මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ. සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ මොකක්ද? ධන සම්බන්ධතාවය. ඒ නිසා පුතේ එවැනි භාණ්ඩවල ඉල්ලුම් වක්‍රයත් මේ විදිහට ඉහළට බෑවුම් වෙන ඉල්ලුම් වක්‍රයක් තියෙන්නේ. මොකද ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වුණොත් ඒක පටහැනි අවස්ථාවක් වෙන්නේ නැහැනේ. එතකොට ඉල්ලුම් නීතිය කඩ වෙලා නැහැනේ. අන්නේ ඉල්ලුම් නීතිය කඩ වෙච්ච නිසා තමයි මේ විදිහට ඉල්ලුම් වක්‍රය ඉහළට බෑවුම් වෙච්ච ධන බෑවුමකින් යුක්ත වෙලා තියෙන්නේ.
හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම සහ ඉල්ලුම වෙනස් වීම අතර තියෙන වෙනස්කම. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී. මොනවද අනෙකුත් සාධක? මම ඔයාලට කිව්වා ඉල්ලුම කෙරෙහි බලපාන සාධක තමයි සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, ආදායම, ගැනුම්කරුවන් සංඛ්‍යාව, පාරිභෝගික රුචිකත්වය අන්න එවැනි සාධක ස්ථාවරව තිබිද්දී සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් කරන ප්‍රමාණයේ සිදුවන අඩු හෝ වැඩි වීම. අපි කියනවා ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම කියලා. ඒකෙදි වෙන්නේ ඉල්ලුම් වක්‍රයේ දිගේ තමයි ගමන් කරන්නේ. ඉල්ලුම් වක්‍රයේ දිගේ ඉහළ සහ පහළ ගමන් කිරීමක් තමයි ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමේදී වෙන්නේ. විතැන්වීමක් වෙන්නේ නැහැ ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රයේ දිගේ පහළ හෝ ඉහළ ගමන් කරනවා. කොහොමද මෙහෙම වෙන්නේ? අපි හිතමු මේ භාණ්ඩයේ මිල 20 සිට 30 දක්වා වැඩි වෙනවා කියලා. මේ 20 සිට 30 දක්වා වැඩි වෙනවා කියලා. එතකොට A සිට C දක්වා ඉල්ලුම ගමන් කරනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණයට මොකද්ද වෙලා තියෙන්නේ? 20 සිට 30 දක්වා භාණ්ඩයේ මිල වැඩි වුණා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය මොකද්ද වෙලා තියෙන්නේ? 400 සිට 200 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. එතකොට ඉල්ලුම සංකෝචනය වෙලා මේ ඉහළට යනකොට ඉල්ලුම් වක්‍රය දිගේ. පහළට යනකොට 20 සිට 10 දක්වා මිල අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය 400 සිට 600 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය ප්‍රසාරණය වීමක් වෙලා. එතකොට අපි මේකෙන් අවබෝධ කරගන්න ඕන ඉල්ලුම් වක්‍රය දිගේ ඉහළට යන විට ඉල්ලුම සංකෝචනය වන බවත්, ඒ කියන්නේ ඉල්ලුම අඩු වන බවත්, ඉහළ ඉල්ලුම් වක්‍රය දිගේ පහළට යන විට පහළට යන විට ඉල්ලුම ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා කියලා අපි අවබෝධ කරගන්න ඕන. ඒ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඉල්ලුම වෙනස් වීමේදී මොකද්ද වෙලා තියෙන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරව තිබියදී. ඒ කියන්නේ අපි සලකන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධකයන් වෙනස් වෙනවා. මොනවද අනෙකුත් සාධකයන්? ආදේශන භාණ්ඩවල මිල, අනුපූරක භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිකත්වය අන්න ඒ කියන සාධකයන් වෙනස් වීම නිසා ඉල්ලුම අඩු හෝ වැඩිවීම අපි කියනවා ඉල්ලුමේ වෙනස් වීම කියලා. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීමෙදි මොකක්ද උනේ? විතන්වීමක් උනේ නෑ කොහේටවත්. වක්‍රය දිගේ ඉහළ සහ පහළ ගමන් කරා. ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙනවා නම් වක්‍රය දිගේ ඉහළට ගමන් කරා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් වක්‍රය දිගේ පහළට ගමන් කරා. හැබැයි ඉල්ලුම වෙනස් වීමේදී වක්‍රයේ විතන්වීමක් වෙනවා. මොකද සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවරයි. හැබැයි අනෙකුත් සාධක වෙනස් වෙනවා. ඒකෙදී වක්‍රයේ විතන්වීමක් වෙනවා. ඉල්ලුම අඩු වෙනවා නම් වමට විතන් වෙනවා. වැඩි වෙනවා නම් දකුණට විතන් වෙනවා. ඉල්ලුම වෙනස් වීමට හේතු තියෙනවා ආදේශන භාණ්ඩවල මිල වෙනස් වීම, අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වීම, පාරිභෝගික ආදායම වෙනස් වීම, පාරිභෝගික රුචිය වෙනස් වීම, අනාගත මිල වෙනස් නොවේ යයි අපේක්ෂාව, ගැනුම්කරුවන් සංඛ්‍යාව වෙනස් වීම. අන්න ඒ වගේ ඉල්ලුම වෙනස් වීමට බලපාන හේතු දීලා තියෙනවා. මෙන්න මේ දේවල් වෙනස් වීම නිසා තමයි ඉල්ලුම් වක්‍රයේ මේ විදිහට විතැන්වීමක් වෙලා තියෙන අපි ඒක හඳුන්වනවා ඉල්ලුමේ වෙනස් වීම කියලා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී හොඳට මතක තියාගන්න මේ සාධක වෙනස් වෙන්නේ නැහැ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනවා. ඒකට අනුව තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඒ නිසා වක්‍රයේ දිගේ ගමන් කිරීමක් තමයි වෙන්නේ. විතැන්වීමක් වෙන්නේ නැහැ. හැබැයි සලකා බලන භාණ්ඩයේ මිල ස්ථාවර ඉල්ලුම වෙනස් වීමේදී ඒකට බලපාන අනිකුත් සාධකවල වෙනස් වීම ඒ නිසා වක්‍රයේ විතැන්වීමක් සිදු වෙනවා. හරි. ඊළඟට තියෙනවා සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය කතා කරන්න අපිට සම්බන්ධිත භාණ්ඩ මොනවද කියලා අපි දන්නවා. ආදේශන භාණ්ඩ සහ අනුපූරක භාණ්ඩ තමයි අපි සම්බන්ධිත භාණ්ඩ කියලා කියන්නේ. මෙම භාණ්ඩවල මිල වෙනස් වීම අනුව ඉල්ලුම වෙනස් වන ආකාරය බැලුවොත් පළවෙනි එක තියෙනවා
ආදේශන භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය. ආදේශන භාණ්ඩයක් කියලා කියන්නේ සලකා බලන භාණ්ඩය වෙනුවට භාවිතා කරන්න පුළුවන්. ඒ සලකා බලන භාණ්ඩයේ ප්‍රයෝගීතාවයම ලැබෙන වෙනත් භාණ්ඩයකට තමයි අපි කියන්නේ ආදේශන භාණ්ඩ කියලා. උදාහරණ තමයි බටර් වෙනුවට මාජරින්. ඒ කියන්නේ බටර් වලින් ලැබෙන උපයෝගීතාවයම මාජරින් වලිනුත් ලැබෙනවා. ඒ වගේම පොල් තෙල් වෙනුවට එළවලු තෙල්. මේ දෙකෙන්ම ලැබෙන එකම උපයෝගීතාවයක්. අපිට පොල් තෙල් නැත්නම් ඒ වෙනුවට එළවලු තෙල් භාවිතා කරන්න පුළුවන්. අන්න එවැනි භාණ්ඩ තමයි අපි කියන්නේ ආදේශන භාණ්ඩ කියලා. අපිට සලකා බලන භාණ්ඩයේ වෙනුවටම භාවිතා කරන්න පුළුවන් වෙනත් භාණ්ඩ. ඒ භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය කතා කරොත් ආදේශන භාණ්ඩවල මිල හා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම් ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී ආදේශන භාණ්ඩවල මිල වැඩි වූහොත් ආදේශන භාණ්ඩවල ගැනුම්කරුවන් සලකා බලන භාණ්ඩය වෙත මාරුවේ. ඒ කියන්නේ ආදේශන භාණ්ඩවල මිලයි සලකා බලන භාණ්ඩේ ඉල්ලුමයි අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. ආදේශන භාණ්ඩවල මිල වැඩි වුණොත් ආදේශන භාණ්ඩවල ගැනුම්කරුවන් සලකා බලන භාණ්ඩය වෙත මාරු වෙනවා. ඇයි ආදේශන භාණ්ඩවල මිල වැඩි නම්? අපි කියමු තේ සහ කෝපි ගමු අපි තේ වෙනුවට කෝපි. තේ තමයි සලකා බලන භාණ්ඩය. කෝපි තමයි ආදේශන භාණ්ඩය. කෝපි වල මිල වැඩි. එතකොට අපිට තේ භාවිතා කරන එකද වාසිදායක වෙන්නේ කෝපි භාවිතා කරන එකද? කෝපි වල මිල වැඩි නම් ඒක භාවිතා කරන එක අපිට අවාසීනේ. එකම උපයෝගීතාවය නම් ලැබෙන්නේ. අපිට දෙකෙන්ම අපි තිබහ නිවා ගන්න එක. නම් කරන්නේ අපි මොකද්ද? අපි වැඩි මිලක් දීලා කෝපි ගන්නවට වඩා අපිට ලාභයි තේ මිලදී ගන්න එක. ඒ නිසා තේ එකක් ලබා ගන්න එක වාසි. ඒක තමයි සලකා බලන භාණ්ඩය වෙන්නේ. ඒ නිසා ඒ ආදේශන භාණ්ඩවල මිල වැඩි වන විට පාරිභෝගිකයන් මොකද්ද කරන්නේ? සලකා බලන භාණ්ඩය වාසී කියලා ඒ භාණ්ඩයට මාරු වෙනවා. සලකා බලන භාණ්ඩයට පැවති මිල යටතේ ඉල්ලුම වැඩි වෙනවා. ඇයි එතකොට ආදේශන භාණ්ඩ ප්‍රතික්ෂේප කරලා පාරිභෝගිකයන් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් කරනකොට ඒක ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ආදේශන භාණ්ඩවල මිල වැඩි වෙච්ච නිසා සලකා බලන භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. ඒ දෙක අතර තියෙන්නේ මොකද්ද? අනුලෝම සම්බන්ධය. ආදේශන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධය. ඒ නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඇයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනෝනේ. ඒ නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී ආදේශන භාණ්ඩවල මිල අඩු වුණා. දැන් තේ තමයි සලකා බලන භාණ්ඩය වෙන්නේ. කෝපි තමයි ආදේශන භාණ්ඩය වෙන්නේ. ඔහොම තියෙනකොට කෝපි වල මිල අඩු වෙනවා. එතකොට දැන් තේ වල මිල වැඩි ඊට සාපේක්ෂව. ඒ නිසා මොකද්ද කරන්නේ? තේ බොන්නෙත් අපි 30ට. කෝපි බොන්නෙත් 30ට නම් තේ බොනවට වඩා අපිට කෝපි බොන එක වාසි. ඒ නිසා පාරිභෝගිකයෝ මොකද්ද කරන්නේ? තේ ප්‍රතික්ෂේප කරලා කෝපි ඉල්ලුම් කරන්න මාරු වෙනවා. කෝපි වෙතට මාරු වෙනවා. ඒ නිසා කෝපි ඉල්ලුම තමයි වැඩි වෙන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙනවා. හොඳට මතක තියාගන්න ආදේශන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ධන සම්බන්ධයක් අනුලෝම සම්බන්ධය. ඊළඟට අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය. අනුපූරක භාණ්ඩයක් කියන්නේ සලකා බලන භාණ්ඩයෙන් ලැබෙන උපයෝගීතාව උපරිම කිරීම සඳහා සලකා බලන භාණ්ඩය සමගම මිලදී ගත යුතු අනෙක් භාණ්ඩ. වාහනය සමග ඉන්ධන. වාහනය ගත්තට වැඩක් නැහැ ඉන්ධන නැත්නම් ඒ වාහනය ක්‍රියා කරවන්න බෑනේ. ඒ වගේම ජංගම දුරකථනය සමග SIM කාඩ් පත. ජංගම දුරකථනය ගත්තට වැඩක් නැහැනේ SIM එකක් නැත්නම්. අන්න ඒ නිසා අපිට සලකා බලන භාණ්ඩය භාවිතා කරන්න නම් අවශ්‍ය වෙන අනෙක් භාණ්ඩ වලට තමයි අපි කියන්නේ අනුපූරක භාණ්ඩ කියලා. ඒ භාණ්ඩයත් සමගම තියෙන අනෙක් භාණ්ඩ. අනුපූරක භාණ්ඩවල මිල හා සලකා බලන භාණ්ඩ ඉල්ලුම අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. එනම් ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී අනුපූරක භාණ්ඩවල මිල වැඩි වුවහොත් සලකා බලන භාණ්ඩයට පවතින මිල යටතේ ඉල්ලුම අඩුවේ.
අනුපූරක භාණ්ඩවල මිල වැඩි වෙනවා. සලකා බලන භාණ්ඩයට පවතින මිල යටතේ ඉල්ලුම අඩු වෙනවා. ඒ කියන්නේ අනුපූරක භාණ්ඩවල මිල වැඩි කියන්නේ එවැනි භාණ්ඩ අපිට මිලට ගන්න අපහසුයිනේ. මිල වැඩි කියන්නේ අපි පාරිභෝගිකයන් මිලට ගන්නෙ නෑනේ. මිලට ගන්නේ අඩු වෙන්නේ. එතකොට ඉල්ලුම අඩු වෙනවා. ඉතින් අනුපූරක භාණ්ඩවල මිල වැඩි. සලකා බලන භාණ්ඩය භාවිතා කරන්න විදිහක් නෑනේ අනුපූරක භාණ්ඩ නැතුව. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙනවා. ඇයි දැන් අපි කියමු වාහනයක් අපි අරගන්න. අපි සලකා බලන භාණ්ඩය වෙන්නේ වාහනේ. ඊළඟට අනුපූරක භාණ්ඩේ ඉන්ධන වෙනවා. එතකොට ඉන්ධනවල මිල වැඩි වෙනවා. එතකොට වාහනය ක්‍රියා කරවන්න බෑනේ අපිට ඉන්ධනවල මිල වැඩිනේ. එතකොට පාරිභෝගිකයෝ ඉන්ධන ලබා ගන්න ඉල්ලුම් කරන්නේ නැහැනේ. එතකොට මොකද්ද වෙන්නේ? අනුපූරක භාණ්ඩවල මිල වැඩි. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉල්ලුම් වක්‍රය වමට විතැන් වෙනවා. ආදේශන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ මොකක්ද? ධන සම්බන්ධයක්, අනුලෝම සම්බන්ධයක්. අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වන විට, ඒ කියන්නේ අනුපූරක භාණ්ඩවල මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඒ නිසා ආදේශන භාණ්ඩවල මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි අනුපූරක භාණ්ඩවල මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට පාරිභෝගික ආදායම වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය. හරි. අද කතා කරා අපි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ගැන කතා කරා, ඉල්ලුම වෙනස් වීම ගැන කතා කරා, ඒ වගේම ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා ගැන කතා කරා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී මම කිව්වා ඉල්ලුම් වක්‍රයේ විතැන්වීමක් වෙන්නේ නැහැ. ඉල්ලුම් වක්‍රයේ දිගේ ගමන් කිරීමක් තමයි වෙන්නේ. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ඉල්ලුම් වක්‍රයේ දිගේ පහළට ගමන් කරනවා. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය ප්‍රසාරණය වෙනවා. ඉල්ලුම අඩු වෙනවා නම් ඉල්ලුම් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරනවා. එවිට ඉල්ලුම සංකෝචනය වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේදී මිල වෙනස් සලකා බලන භාණ්ඩේ මිල තමයි වෙනස් වෙන්නේ. අනිකුත් සාධක ස්ථාවරයි කියලා කතා කරා. ඒ නිසා තමයි අනිකුත් සාධක ස්ථාවරව තියෙන නිසාත් සලකා බලන භාණ්ඩේ මිල විතරක් වෙනස් වෙන නිසාත් ඉල්ලුම් වක්‍රයේ විතන්වීමක් වෙන්නේ නැතුව වක්‍රය දිගේ ගමන් කරන්න කියලාත් කතා කරා. ඊළඟට ඉල්ලුමේ වෙනස් වීමේදී මම කිව්වා සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. අනිකුත් සාධක තමයි වෙනස් වෙන්නේ. මොනවද අනිකුත් සාධක? ආදේශන භාණ්ඩවල මිල, අනුපූරක භාණ්ඩවල මිල, පාරිභෝගික රුචිකත්වය, පාරිභෝගික ආදායම අන්න ඒ කියන සාධක වෙනස් වෙන නිසා ඉල්ලුමේ සිදුවන වෙනස් වීම තමයි අපි කියන්නේ ඉල්ලුම වෙනස් වීම කියලා. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඉල්ලුම් වක්‍රයේ විතැන්වීමක් සිදු වෙනවා. ඉල්ලුම් වක්‍රයේ විතැන්වීමක් වෙන ඉල්ලුම වැඩි වෙනවා නම් ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙනවා ඉල්ලුම අඩු වෙනවා නම් ඉල්ලුම් වක්‍රයේ වමට විතැන් වෙනවා ඉල්ලුම් ප්‍රමාණයේදී සලකා බලන භාණ්ඩයේ මිල තමයි වෙනස් වෙන්නේ හැබැයි ඉල්ලුමේදී සලකා බලන භාණ්ඩයේ මිල නෙමෙයි වෙනස් වෙන්නේ අනිකුත් සාධක ඊළඟට ඉල්ලුම වෙනස් වීමට හේතු කතා කරා. ඊළඟට සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩ ඉල්ලුම වෙනස් වන ආකාරය කතා කරා. සම්බන්ධිත භාණ්ඩ කියන්නේ ආදේශන භාණ්ඩ සහ අනුපූරක භාණ්ඩ. ආදේශන භාණ්ඩවල මිලත් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. ආදේශන භාණ්ඩවල මිල වැඩි නම් සලකා බලන භාණ්ඩ ඉල්ලුම් කරන්න තමයි පාරිභෝගිකයන් නැඹුරු වෙන්නේ. ඒ නිසා සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අනෙක් අතට ආදේශන භාණ්ඩවල මිල අඩු නම් සලකා බලන භාණ්ඩයට සාපේක්ෂව ආදේශන භාණ්ඩය වාසිදායකයි. ඒ නිසා පාරිභෝගිකයන් ආදේශන භාණ්ඩ මිලදී ගැනීමට නැඹුරු වෙනවා. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. ඊළඟට අනුපූරක භාණ්ඩ කියලා කියන්නේ අපි සලකා බලන භාණ්ඩයේ උපයෝගීතාවය උපරිමාකාරයෙන් ලබා ගන්න ඒ භාණ්ඩයත් එක්කම භාවිතා කරන්න ඕන අනිකුත් භාණ්ඩ අනුපූරක භාණ්ඩවල මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා කතා කරා. ඒ කියන්නේ අනුපූරක භාණ්ඩවල මිල වැඩි නම් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. ඒ කියන්නේ අනුපූරක භාණ්ඩවල මිල වැඩි නම් ඒව ඉල්ලුම් කරන්නේ නැහැ. එතකොට අනුපූරක භාණ්ඩ නොමැතිව අපිට සලකා බලන භාණ්ඩය භාවිතා කරන්න බෑ. ඒ නිසා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අඩු වෙනවා.
අනිත් එක තමයි ඔයාලා මෙන්න මේ ඉල්ලුම වෙනස් වක්‍රේ විතන් වෙද්දි. ඉල්ලුම් වක්‍රේ විතන් වෙද්දි ඉල්ලුම ගැන තමයි කතා කරන්නේ. ඉල්ලුම් ප්‍රමාණය ගැන නෙමෙයි ඉල්ලුම ගැන කතා කරන්නේ. මේ ඡේද ඔයාලට මේ නෝට් එක කියවුවහම තේරෙනවා. මේ බලන්නකෝ. අනුපූරක භාණ්ඩවල මිල වැඩි වූ සලකා බලන භාණ්ඩයට පවතින මිල යටතේ ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම තමයි අඩු වෙන්නේ. ඉල්ලුමේ අඩුවීමක් වුණොත් තමයි මෙන්න මේ විදිහට වමට හෝ දකුණට يعني ඉල්ලුමේ වෙනස් වීමක් වුණොත් තමයි වමට හෝ දකුණට විතැන්වීම වෙන්නේ. එතෙන්දී ඔයාලා යම් දෙයක් يعني විස්තර කරද්දී ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම ගැන නම් කතා කරනව නම් අනිවාර්යයෙන්ම ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම කියලා දාන්න ඕන. ඉල්ලුමේ වෙනස් වීමක් ගැන නම් ඕගොල්ලෝ කතා කරන්නේ ඉල්ලුම කියලා දාන්න ඕන. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම. අන්න ඒ විදිහට යම් විස්තරයක් කරද්දී සඳහන් වෙන්න ඕන. හරි ඊළඟට අපිට මේ ආදායම වෙනස් වෙන විට සලකා බලන භාණ්ඩ ඉල්ලුම වෙනස් වන ආකාරය තමයි කතා කරන්න තියෙන්නේ. අපි දැන් දෙකක් කතා කරා. කියන්නේ ඉල්ලුම වෙනස් වෙන බලපාන හේතුන් දෙකක් අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වෙන විටයි ආදේශන භාණ්ඩවල මිල වෙනස් වෙන විටයි කොහොමද ඉල්ලුම වෙනස් වෙන්නේ කියලා. ඊළඟට අපිට ආදායම වෙනස් වෙන විට තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟ රෙකෝඩින් එකෙන් මම මේ පිළිබඳව කතා කරන්නම්. ඒ වගේම ඔයාලගේ අලුතෙන් යාළුවෝ ගෲප් එකට ඇඩ් වෙනවා නම් ගෲප් එක හරහා පළවෙනි වීඩියෝස් ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මුල් පාඩම් වල වීඩියෝස් ලබා දෙන්නේ නැහැ. මොකද ඒකෙදි අර මුල ඉඳන්ම ක්ලාස් එකේ මේ ගෲප් එකට ජොයින් වෙච්ච ළමයින්ට නැත්නම් ආපසු වීඩියෝ අප්ලෝඩ් වීමක් වෙනවනේ ගෲප් එකේ. ඒ නිසා මුල් වීඩියෝස් ටික ගෲප් එක හරහා දෙන්නේ නැහැ. YouTube channel එක හරහා තමයි දෙන්නේ. ඒකට මුල ඉඳන් වීඩියෝස් අප්ලෝඩ් කරනවා. එහෙම අලුතෙන් ළමයෙක් ඇඩ් වෙනවා නම් ඔයාලගේ යාළුවෙක් ඇඩ් වෙනවා නම් එයාලට YouTube link එක දාලා තියෙනවා group එකේ. ඒ හරහා YouTube channel එක ඔස්සේ පළවෙනි පාඩම් වල වීඩියෝස් නරඹන්න හැකියාව තියෙනවා. හරි මේ දක්වා දැන් පළවෙනි පාඩම මම සම්පූර්ණයෙන් ඉවර කරලා තින්නේ පේපර්ස් දෙකකුත් කරා. දැන් දෙවනි පාඩම ඉල්ලුම සැපීම තමයි පටන් අරන් තින්නේ. ඉල්ලුමෙත් ගොඩක් සාමාන්‍යයෙන් පාඩම ඉල්ලුම කොටස ඉවර වෙන කොටස වෙනකම් කරලා තින්නේ. ගොඩක් කරලා තියෙන ඉල්ලුම කොටසෙන්. ඒව මුලින් ඉඳන් බලන්න. පළවෙනි පාරෙම මේ ඉල්ලුම කියන මාතෘකාව ගැන ඔයගොල්ලෝගේ ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා දෙපාරක් තුන් පාරක් වීඩියෝ එක බලන්න නවත්ත බලන්න යම් තැනක් තේරෙන්නේ නැත්නම් එතනින් වීඩියෝ එක නවත්තලා කල්පනා කරන්න මේක මේ විදිහට වෙලා තියෙන්නේ කොහොමද කියලා එහෙමත් ඔයාලට කල්පනා කරලා තේරෙන්නේ නැත්නම් ඒ දේ හැමුනේ කොහොමද කියලා ඔයාලා ගෲප් එකට මෙසේජ් එකක් දාන්න මේ දේ ආපහු කියලා දෙන්න කියලා නැවත මම රෙකෝඩින් එකක් කරලා ගෲප් එකට දාන්නම් හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මේවා හොඳට බලලා ෂෝට් නෝට් හදන්න ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් group එකට ඇඩ් කරන්න